just wanna hold that body. Cause girl, you a vibe, no copies. Facts. බඩගිනි ඔය යමන් කන්න. කොහෙන්ද කන්නේ? ආඩේ. මම දන්න හොඳ කඩයක් තියෙනවා යන්කෝ. සඳුන කෝල් එකක් ගන්න. හෙලෝ. කොහෙද ඉන්නේ? පොඩේ ඉඳපා මායි මල්ලි එන්නන්ද? අයියේ මෙතන හිටියේ නැද්ද මේ ටිකක් සුදු උස පොල්ලේ නෑ ඇයි නෑ ඒ මගේ යාළුවෙක් මේ එනවා අද මේ ඒ වලේ කොහෙන්ද කට්ටියට කන්න යන්න හැදුවේ මේ නෑනේ සුදු උස එක්කද අඬ යන්න ඕන නෑ මේ පොඩි වඩුවක් දෙන්න මාට වෙනව ඔය මොනවද? ගාපු හම්බේ තමයි යා. එලා වතර ගහලා බලනකො මේක සල්ලි ඕනේ නෑ. හන්දට ගියේ නිල්ලාම් ස්ටෝර් විතරයි නේ. හරි අපි කොහමද හන්දට යන්නේ? හරි ඒක දෙන්නේ. මේ ඕක ගහලා බලනවා වදිනවද? හරිද? ඕක ගහලා බලමු ඉස්සල්ලාම. හරි මම මේවා කරන්නේ අයියේ. හරි අද සල්ලි ඕනේ නෑ කොට. සල්ලි ඕනේ නෑ. ආ ඔක ගහලා බලන්න ඉස්සල්ලාම. ඔය යාළුවන්ට ගියාම ආව බඩු තියෙනවා. බඩ දෙන්නම් 200ට, කවුරුද 250 කියන 50 තියාගන්න. මම මේ වගේ බිස්නස් කරන්න එක දවසක් කරලා බලහන්කෝ බ. මේවා කරලම නෑ අයියේ මේ මල්ලිත් ඉන්නවා මෙතන. හරි අවුලන්නේ නෑ මල්ලි අවුලන්නේ නෑ. බලහන්කෝ බේතක් තමයි. ආව බලන්න. හරි අපි ගිහින් එන්න. නම් දෙකේ යන්නේ. මම මාව ගෙදර ගිහින් දාපන් අයියට හොරෙන්. හරි අයියා දැක්කොත් අවුල්. හරි හරිද? හරි යනවා ගෙදර. අයියා දැක්කොත් අවුල්. අරයා කාට් මොනවද දීලාද මන් දන්නේ නෑ. මට වහ අනේ යනවා. අම්මට උඩු අරු ගන්න මොකද දන්නේ හෙලෝ කියන්න මං ස්ටෑන්ඩ් එකේ ඉන්නේ මචං මොකද කේස් එක අප්පට සීරි අදෝක ගහලාද මං ඕක වෙන බලා ගන්න කොහෙද ඉන්නේ ඌ දැක්කද උඹ කොහෙද ඉන්නවා කියලා දැක්කේ එහෙමද මං ගිහලා බලන්න මම ඉතින් මම පාඩුවේ ඒකට පිය කවුද යකෝ මම ඉතින් මම පාඩුවේ ඒකට පිය කොහොමද ගැහුවේ මම නිදාන්නේ ඉතින් බලන්නේ යකෝ ගෙදර නිදාවා ගෙදර නිදා මොනවා ගැහුවේ මෝ නෑ මම යොදන්නේ නැගිටි මම නේ දෙන්න මොනවද නැගිට බා කවුද යකෝ රාය කන්ටයක් ගහන්න ඕනේද කවුද මට ගහන්නේ තු අයියා මට ගහන්නේ මොනවද ඉලෙන් ඉතින් තීරේ නෑකෝ නෑකෝ මොකද කමිසෙට වෙලා තින්නේ ඩාලියයි තෝ මොනවද බිව්වේ කිබා කොරියා මොකද හිතේ කියන්නේ
නැගිටිපිය. වරියා. වාරිලා ඉන්නේ. තොට කෙලින් ඉන්න බැයිද? වාරිලා ඉන්නේ. මොනවා බිව්වේ? කතා කරපිය හුත්තෝනේ. මම බිව්වේ නෑ. මම ඉන්නේ ලස්සනට. මම ලස්සනට ඉන්නේ නෑ. මම ලස්සනට ඉන්නේ. ගෙදර ඉන්න මට ගෙදර ආගේ යන්න. තෝ ගෙදරද යන්න ඕනේ? තෝ ආත ගෙදර එක්ක යන්න මම වරේ. මේ ගෙදරනේ ඉන්නේ. ඒ තෝගේ අයියා ඇවිල්ලා තියෙන මතක දන්නවද? තෝගේ අයියා දන්නවද? ඈ? අයියා කියලා කෙනා හිටියා ඌ කොහෙද දන්නේ? හිටපි. තොර කවුද ඔය දුන්නේ? ඈ? මොනවද? තෝ බීලා ඉන්නව මොනවද කවුද දුන්නේ? වන්නයි හිටියේ අයියා දුන්නේ. මේ බෙහෙත් මට පෙන්වන්න පුළුවන්ද ඔබ දන්නවද කවුද කියලා ගෙනාව? මට බෑ මූ හිටියා මූ ගියයි. බෝඩිය හුත්තා. බෙහෙත් පෙත්තක් දුන්නේ මට. කවුද මල්ලි ගෙනා? ඔන්නර හිටියම ආවගෙන. යම්කෝ බලන්න. කවුද ඒ මල්ලි? යම්කෝ බලන්න. අරන් යන්න. කවුද උගේ අයියා? කවුද බුලට් එක? මොකද? ඇයි මොනවද දුන්නෝ? අපේ මල්ලිට? ඈ? ඈ? මොකද්ද බං? මොනවද උත්තර දුන්නේ අපේ මල්ලිට? මොකද නෑ. කොහොමද මල්ලි කවුද? මොකද මල්ලිද බලා ගන්න ඕනේ? කොහෙද? ඔව්. මට මල්ලි එක්ක එන්න. ඔබ ඊට පස්සේ මෙතනට මූ කොහේ හරි පැන්නෝ මට. බාරවරක තෝගේ මල්ලි? කවුද? මොකද නෝද? මෝට තමයි දීලා තියෙන්නේ. හරි සමා වෙන්න මල්ලි මේක වැඩි. අර නැගිට බංකෝ. නෑ පොලිස් ගිරියන් දෙපා. නැගිට බංකෝ. නෑ පොලිස් නෑ. නැගිට පියා. නෑ මල්ලි සික්කි. නැගිට පියා. සික්කි ගින්නේ උ. කෝ ගහනවා කියලා යකෝ අනිත් එව්වනේ දින හරියයිද? ඉතින් ඔය පන්ති අනිත් ගොම්බි බා සල්ලි දීන්නේ බං. ඒ පන්ති කියන සල්ලි දී කියලා ඉතින් මේගොල්ලෝ කාලා බෙදලා. යකෝ ඉංගන්නවා කියලා ඇස්ත වෙන්න බා තොපිලට අත හතර මං හන්දි හොඳට තියෙනව නේද? වැඩ කරගන්න වැඩ බෑ මාත්‍යයි නෝ කරන්න. මට මේ වගේ කට්ටිය අල්ලගත්තාම කීය කියද්දි මේගොල්ලන්ගේ 100ක් හරි අරගෙන මම එහෙම දාස. කියලා දුන්නා. බලෙන් යන්න පොලිසියට එනවා. පොලිසියට දෙපා දෙන්න දෙපා ඉතින් සමාවක් දෙන්න ඉතින්. වාගේ මල්ලි කියලා ගන්න නැහැ මල්ලි. මට බස් එකේ වැඩ කරන මල්ලි මම යම්දා යන්නේ මල්ලි. කරගන්න දෙපා. මේ අද ආයෙ දෙන්න. උඹට ආයෙ chance නෑ මගෙන්. ඒක මතක තියාගන්න. හොඳටම කියන්නේ ආයෙ chance නෑ මගෙන්. කෑලි නෙමෙයි කෑලි 10ක් ගැව්වත් මුන් වගේ වුණ අහිංසක කොල්ලෝ අල්ලගන්න එපා. උන්ගේ අතේ තමයි මල්ලි සල්ලි තියෙනවා. ඒ අම්මා තාත්තා පන්ති වලට දෙන සල්ලි තියෙනවා. සල්ලි තියෙන තිරිසංගතියට සල්ලි තියෙන පළියට මුන් අල්ලගෙන හරියන්නේ නෑනේ. ඒ පොඩි වතේ තමයි හත සල්ලි තියෙන්නේ. ඉතින් උඹට කරප කියන්න බෑ. ලොකු මිනිස්සුන් ගන්න බෑ අපිට. ඉතින් මේගොල්ලෝ ලොකු මිනිස්සුන් ගන්න බෑනේ තොපිලගේ දෑත් මේ දෙකයි මේ කකුල් දෙකයි මේ. මමත් කෙනෙක් ඉල්ලලා තමයි විකුණන්නේ. මම දන්නේ වර්ග මල්ලි කියලා මේකට මල්ල ගොඩාක් කට්ටම දීලා තියෙනවා. උඹට ගහන්න බැරි ඉඳ පාඩු ඉන්න හොඳේ. ආයෙ මෙන් විදිහට ඔය වගේ වැඩක් කරොත් ඔව හතර මං හන්දිය දින මං එල්ලලා තියෙනවා දැනගනි. ඔබ දැනගනින් හොඳේ. ඔය ආයෙ බලංගොඩ පැත්ත බලා හිටියොත් ඔගේ හතර හන්දි කල්ලා හතර මං හන්දිය තියලා තමයි මම නවතින්නේ. මටත් නිකන් ආයෙ අහුවෙන්න නම් එපා මට හොඳේ. ඒක හැබැයි කරුවා තමයි කරන්නේ. නවත්ත ගන්න විදියක් නෙමෙයි. නවත්ත ගන්න විදියක් නැතු උත්තොත් ඕක කරන්නේ බොම්බුඩද? සමාජයට පණිවිඩයක් ගෙනාවා අපි. හේතුව තමයි අද පන්ති යන දරුවෝ ගොඩාක්ම අපිට මේකට අවු වෙනවා. ගුලි, අයිස්, එතනින් යම්පස් ප්‍රති වර්ග අපි අඳුරාගත්ත ප්‍රති වර්ග මේකේ තියෙනවා. දරුවන් ඒවා පානය කරනවා. වෛද්‍ය නිර්දේශයක් නැතුව කිසිම අලෙවිසලක වේතක් අලෙවි කරන්නේ නැහැ. ඒත් මේ සමාජයේ තියෙනවා මත්පෙති. ඒ මත්පෙති පොඩි දරුවා අතර තමයි මේවා ව්‍යාප්ත වෙන්නේ. ඒව නවත්තන්න තමයි අපි මේ වීඩියෝ එක කරේ. ඇත්තටම මේ අපේ යාළුවෝ ඔක්කොම එකතු වෙලා මේ සමාජයට පණිවිඩයක් දෙන්නේ. ඇත්තට ඔබේ දරුවත් දැනුවත් කරන්න.
පන්ති යනවද එනවද කියලා අපිට හොයලා බලන්න. ඒ දරුවා පන්ති එනවා කියලා පන්ති වෙලාව පන්තිය කට් කරලා මෙයා ඉන්නේ මේවයි තමයි. පෙති ගහලා අයිස් ගහලා ගංජා ටී ගහලා එහෙම ගියොත් රාටියක් හරි ගහලා මේකේ තමයි ඉන්නේ. ඔබේ දරුවා ඔබ පරිස්සම් කරගන්න. මතින් තොර රටක්. බයි.